හරි. ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ අපේ ට්‍රේඩින් කෝස් එකේ ඊළඟ ලෙසන් එකත් එක්ක. මේ ලෙසන් එකෙන් අපි කතා කරන්නේ මේ මාකට් එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඒ වගේම මේ කැනස්ටික් කියන්නේ මොකක්ද? මේකේ මිල අඩු වැඩි වෙන්නේ කොහොමද? ওই දේවල් ගැන තමයි මේ ලෙසන් එකෙන් කතා කරන්නේ. මම ඔයාලට මුලින්ම පෙන්නන්නම්. මෙන්න මේ තියෙන්නේ කැනස්ටික් එකක්. හරිද? මෙන්න මේ තියෙන්නේ කැනස්ටික්. හරිද? මේ රතු කොළ පාටින් ඔයාලට දැන් මේ පෙන්නන්නේ කැනස්ටික්. හරිද? මේ දකුණු පැත්තෙන් ඔයාලට පේනවනේ මේකේ මිලක් සඳහන් වෙලා තියෙනවා 180 200 220 240 ඔය විදිහට මිල වැඩි වෙනවා. හරිද? මේ chart එකේ පෙන්නන්නේ මේ කාලය ඇතුළත මේ දැන් ඔයාලට පේනවා මේ අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු මේ කාලය ඇතුළත මේ ට්‍රේඩින් පෙයාර් එකේ. ඒ කියන්නේ මේ කොයින් එකේ මිල වැඩිවීම තමයි මේ පෙන්වන්නේ. දැන් උදාහරණයකට දැන් හිතන්නකෝ ලංකාවේ වාහන මාකට් එක ගමුකෝ අපි. ඒතකොට වාහන මාකට් එකේ මිල වැඩි වෙනවා යම් කාලයකට මිල අඩු වෙනවා. අඩු වැඩිවීම වෙනවා. එතකොට අන්න ඒ වගේ මේ අදාළ ට්‍රේඩින් පෙයාර් එකේ මිල අඩු වැඩිවීම තමයි ඔයාලට මේ පෙන්වන්නේ. අපි කරන්නේ මෙන්න මේ වගේ අවස්ථාවන් වලදී මිල අඩු අවස්ථාවකදී අපි බයි කරනවා. මිල වැඩි වුණාම සෙල් කරනවා. අඩු කාලෙදී මිලදී අරගෙන වැඩි වුණාම ඒක විකුණනවා. එතකොට අපිට ඒක ප්‍රොෆිට් එකක් හම්බ වෙනවා. දැන් උදාහරණයක් විදියට දැන් මෙතන මෙන්න මේ ප්‍රයිස් රේන්ජ් එක ගත්තොත් 120 25 වගේ ප්‍රයිස් රේන්ජ් එකකදී අපි මේක බයි කරනවා. ඊට පස්සේ අපි දැන් මේ 300 වගේ ගියාම අපි ඒක සෙල් කරනවා. එතකොට අපිට මේ මිල වැඩි වුණාට පස්සේ සෙල් කරාම අපිට මෙතනින් ප්‍රොෆිට් එකක් එනවා. එතකොට ඔන්න ඕක තමයි සරලවම ට්‍රේඩින් කියන්නේ. අපි මිල අඩු මිලකට අරගෙන වැඩි මිලකට විකුණනවා. අපි තේරුම් ගන්න ඕන මේ මාකට් එක කොහොමද හැසිරෙන්නේ කියලා. ඔයාලා බලන්න මේ මාකට් එකේ මම හිස්ටරි එකට යන්න. හරි. මම මෙහෙමම මේ මාකට් එකේ හිස්ටරි කරනවා. ඔයාලට පේනවා ඇති මේකේ මේ යම්කිසි කාල සීමාවක් තියෙනවා. මේ තියෙන්නේ 2021 වගේ කාල සීමාවක්. ඒතර ඔයාලට පේනවා මේ අදාළ ට්‍රේඩින් පෙයාර් එකේ මිල ශීඝ්‍ර ලෙස වැඩි වෙලා තියෙනවා. හරිද? මෙන්න මේ පොඩි ප්‍රයිස් එකකට තිබුණ ට්‍රේඩ් කොයින් එකක් මේ වෙනකොට මිල වැඩි වෙගෙන ගිහිල්ලා තියෙනවා. හරිද? මෙන්න මේ වගේ ප්‍රයිස් එකකට තියලා තියෙන්නේ. ඩොලර් 23 වගේ ප්‍රයිස් එක. ඒ ප්‍රයිස් එකේ ඉඳන් ඩොලර් 500 වගේ වෙනකන් මිල වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ඩොලර් 300 වගේ අඩු වෙලා තියෙනවා. ආපහු මේක වැඩි වෙලා ගිහිල්ලා ඩොලර් 600 වගේ රේන්ජ් එකකට ගිහිල්ලා තියෙනවා. ආයි 300 වගේ මේ විදිහට වැටිලා තියෙනවා. අපි තව ටිකක් මේක ඉස්සරහට යමුකෝ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේක මම මේ කියන්නේ මොකක්ද කියලා. ආයි මේක මිල අඩු වෙලා තියෙනවා. මේ 100 ගානට වැඩිලා. ආයි 300 විතර වැඩි වෙලා තියෙනවා. 300 400 වගේ. හරිද? ඔය විදිහට ඉස්සරහට ගියාම අපිට බලා ගන්න පුළුවන් මේක හැමතිස්සෙම මිල අඩු වෙනවා වැඩි වෙනවා. ආයි අඩු වෙනවා වැඩි වෙනවා. අඩු වෙනවා වැඩි වෙනවා. ඔන්න ඕක තමයි මේකේ ඇත්තම தত্ত্বය. හරිද? ඔන්න ඕක තමයි මේකේ ඇත්තම தত্ত্বය. එතකොට මේක හැමදාම මිල අඩු වෙනවා වැඩි වෙනවා. එතකොට අපි කරන්නේ අඩු මිලකට ආවම මිල දී ගන්නවා වැඩි මිලකට ආවම විකුණනවා. එහෙම නැත්නම් අපි ෆියුචර් කොන්ට්‍රැක්ට් එකද කරන්නේ වැඩි මිලක තියෙනකොට අපි මේක ෂෝට් කරනවා තව පහළට එනවා කියලා කියනවා. අඩු මිලකට තිබ්බහම අපි මේක වැඩි වෙනවා කියලා ලොං කරනවා. ඔන්න ඕක තමයි සරලවම මෙතන වෙන්නේ. හරිද? එතකොට ඔයා මෙතෙන්දි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි කවදාවත් මාකට් එකක් එක දිගට අප් වෙන්නෙත් නෑ. එක දිගට ඩවුන් වෙන්නෙත් නෑ. මේක හැමතිස්සෙම වෙන්නේ මාකට් එක අප් වෙනවා ඩවුන් වෙනවා. ඔන්න ඕක තමයි මේ මාකට් එකේ තියෙන සරලම தত্ত্বය. එතකොට අපි මෙතෙන්දි කරන්න ඕන අපේ රිස්ක් එක මැනේජ් කරගෙන අපේ තියෙන කැපිටල් එකට අපි මේ අවස්ථාව කියන්නේ මොකක් හරි අවස්ථාවක් අපි උපයෝගී කරගෙන
ඒ අවස්ථාවේ අපිට ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනීය අවස්ථාවෙන් ගන්න. ඒ කියන්නේ හිතන්න දැන් අපි ලොං පොසිෂන් එකක් ගන්න අපිට chance එකක් තියෙනවා නම් අන්න එතනදී අපි ඒ අදාළ රිස්ක් එක අරගෙන අපේ කැපිටල් එකට සාපේක්ෂව ලොං කරනවා. ෂෝට් පොසිෂන් එකක් ගන්න තියෙන අවස්ථාවේදී අපි ඒ අදාළ රිස්ක් එක අරගෙන ඒ අපේ තියෙන කැපිටල් එකට සාපේක්ෂව අපි ෂෝට් කරනවා. එතකොට අපි මෙතනදී කරන්නේ සම්පූර්ණ මුදල් ටික මැනේජ් කරලා ඒකෙන් යම්කිසි කොටසක් තමයි මෙතනට යොදවන්නේ. ඒ කොටස යොදවලා අපි එතනින් ප්‍රොෆිට් එකක් ගන්නවා. හරි. එතකොට දැන් මෙතන කැන්ඩල්ස්ටික් තියෙනවනේ. දැන් ඔයාලට පේනවා මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් මෙතන ඇවිල්ලා තිනවා. මේ විදිහට ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා තිනවා. ඊට පස්සේ ආයි අප් ට්‍රෙන්ඩ් එකක් ගිහිල්ලා තිනවා. ආයි මේ වගේ පුල් බෑක්ස් එනවා. ආයි අප් ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙනවා. ආයි පුල් බෑක් එකක් එනවා. ආයි අප් ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙනවා. ඔන්න ඔය විදිහේ ගමනක් තමයි මේ කොයින් එකේ ගිහිල්ලා තින්නේ. ඒ වගේම කොයි හරි වෙලාවක මේක අපි ට්‍රෙන්ඩ් ලයින් එකක් කරගමු. මෙන්න මේ විදිහට. හරි මේ විදිහට ට්‍රෙන්ඩ් ලයින් එක මම අඳගත්තා. මොන වෙලාවකදී හරි මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරගෙන මේ ප්‍රයිස් එක නැවතත් පහළට එනවා. මෙහෙම පහළට එනවා. එතකොට ඔන්න ඔක තමයි මේකේ සරලවම සිදුවෙන්නේ. එතකොට මේකෙදී යම් යම් chart pattern තියෙනවා. එතකොට මේ chart pattern break out වුණාම ඒ අදාළ targets වලට යනවා. එහෙම දේවලුත් වෙනවා. එතකොට chart patterns වලට trade කරන ගොඩක් කට්ටිය ඉන්නවා. දැන් නම් chart patterns ගොඩක් වැඩ කරන්නේ නැහැ. නමුත් chart patterns කියන එක ගොඩක් accurate වෙන වෙලාවල් තියෙනවා. ඉතින් chart patterns වලට trade කරන්නත් පුළුවන්. තව ක්‍රම තියෙනවා. එතකොට අපි ඒ ක්‍රම වලට තමයි මෙතනින් ඉස්සරහට මේ trade ටික කරගෙන යන්නේ. එතකොට අපි දැනගන්න ඕන දේ තමයි හැමදාම මාකට් එක අප් වෙන්නෙත් නෑ. හැමදාම මාකට් එක ඩවුන් වෙන්නෙත් නෑ. මාකට් එක ඩවුන් වුණොත් මාකට් එක නැවත අප් වෙනවා. මාකට් එක අප් වුණොත් අනිවාර්යෙන් ඩවුන් වෙනවා. ඔන්න ඕක තමයි මේ මාකට් එකේ තියෙන සරල දේ. හරිද? ඊළඟට දැන් හිතමුකෝ අපි මේක ඩ්‍රොවින් ටික ඔක්කොම ඩිලීට් කරගමු මුලින්ම. ඔයාලට මෙන්න මේ ඩිලීට් කියන එකෙන් ඔක්කොම ඩ්‍රොවින් ඉඳලා තියෙනවා නම් ඒවා ඩිලීට් කරගන්න පුළුවන් එකපාරින්. කින්ක ඩිලීට් කරන්න ඕනේ නැහැ. හරිද? මම මේ ටූල්ස් කියන එක නම මේ වැඩේ කරන් යද්දි ඔයාලට පැහැදිලි කරන්නම්කෝ නේ. එතකොට මේක ඉස්සරහට මේ විදිහට ලෙසන් ටික යද්දි ඔයාලට මේ ටූල්ස් ඔක්කොම හුරු වෙයි. මම පාවිච්චි කරනවානේ. හරි. ඊළඟට දැන් මේ මාකට් එකේ සමහර තැන්වල මෙන්න මේ වගේ වික්ස් වගේ දේවල් හදලා තියෙනවා. මේ තියෙන්නේ. වික්ස් හදලා තියෙනවා. මේ. එතකොට මේ මෙතන ලොකු වික්ස් එකක් හදලා තියෙනවා. මේ වික්ස් හදන්නේ ගොඩක් කට්ටිය දැන් මෙතන සපෝට් ලෙවල් එක සපෝට් ලෙවල් එක මම ඉස්සරහට කතා කරන්න ඊළඟ ලෙසන් එකේ සපෝට් ලෙවල් එකක් තියෙනවා කියලා දැනගෙන මේ හරිය ස්ටොප් ලොස් තියාගෙන ඉන්නවා. ස්ටොප් ලොස් කියන්නේ යාළගේ ස්ටොප් ලොස් එක කියන්නේ සරලවම අපි ට්‍රේඩ් එකක් කරන් අපි යම්කිසි ලොස් වෙන ප්‍රමාණයකින් අපි එතන ස්ටොප් ලොස් එකක් දානවා. එතකොට ඒ ලොස් එක වෙලා අපේ ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. සමහර වෙලාවට ඒ තැන්වල ලික්විඩේට් තියෙනවා. ඔන්න ඔය වගේ දේවල් ගන්න තමයි මෙන්න මේ වගේ වික්ස් ලොකු වික්ස් හදන්නේ. හරිද? එතකොට ඕවෙන් ගොඩාක් කට්ටිය ලොස් වෙනවා. ඒ කියන්නේ මේ මාකට් එකේ ට්‍රේඩ් කරන්න එන 100කින් 99ක්ම 99 නෙමෙයි සාමාන්‍ය 90ක් වගේ ප්‍රමාණයක් ලොස් වෙනවා. 80ක් 90ක් ලොස් වෙනවා. එතන 120ක් තමයි මෙතන ප්‍රොෆිට් කරන්නේ. ඇයි ඒකට හේතුව? ගොඩක් කට්ටිය තමන්ගේ තියෙන කැපිටල් එක ගැන අවබෝධයක් නැතුව ට්‍රේඩ් කරනවා. කවුරු හරි කෙනෙක් තමන්ගේ කැපිටල් එක ගැන අවබෝධයෙන් ට්‍රේඩ් කරොත් එයා ලොස් වෙන්නේ නැහැ. හරිද? එයා හරියට මනි ටික මැනේජ් කරලා ට්‍රේඩ් කරොත් එයා ලොස් වෙන්නේ නැහැ. ඒකයි දැන් අපි ගැරන්ටි කරලා කියන්නේ දැන් මෙතන ඉන්න හැමෝටම කියන්නේ තමන්ගේ කැපිටල් එක මුලින්ම තේරුම් ගන්න. තමන්ට කොච්චරද තියෙන්නේ? ඩොලර් 100ද 1000ද 10000ද? ඔයාලට තියෙන කැපිටල් එක තේරුම් ගන්න. ඒ ප්‍රමාණයට ප්ලෑන් එක ගහගන්න. හරිද? ඒ ප්‍රමාණයට ඔයාලගේ තියෙන කැපිටල් එකට ප්ලෑන් එක ගහගන්න. ඒ නිසා කැපිටල් එක ග්‍රෝ කරන්න. එතකොට ඔයාලට මෙතනින් සාර්ථක වෙන්න පුළුවන්. දැන් හිතන්නකෝ දැන් ඔයා මෙතනට ආව කියලා ඩොලර් 100ක් තියාගෙන දවසකට ඩොලර් 50 60ක් හොයන්න බලාගෙන මේකට එනවා. හරියන්නේ ඒක කරන්න බෑ. ඒක කරන්න පුළුවන් හයි ලෙවරේජ් යූස් කරලා එහෙම කරන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ වගේ තත්ත්වවලට ඔයාලට මුහුණ දෙන්න වෙනවා. මෙන්න මේ වගේ අර මාකට් මේකර්ස් ලගේ උගුල් වලට ඔයා අහු වෙනවා. මොකද ස්ටොප් ලොස් එකක් දානවා ට්‍රේඩ් එක කරනවා.
ස්ටොප් ලොස් එක දාලා ට්‍රේඩ් එක ගත්ත ගමන් මාකට් මේකර්ස්ලා කරන්නේ ඔයාගේ ස්ටොප් ලොස් එක හිට් කරලා ඔයා ලොස් කරනවා. හරි ඔයා ලොස් එතකොට. ඔයාගේ කැපිටල් එක නැහැ. දැන් ඔයා කල්පනා කරන්න මුලින්ම ඔයා ඩොලර් 100ක් තියාගෙන ඒකෙන් ඩොලර් 50ක් විතර ලොස් කරගන්නවා දෙක ට්‍රේඩ් එකක් දාලා. එහෙම නැත්නම් ඔයා ඩොලර් 100ක් තියාගෙන ඔයා හිමින් සැරේ ඕක 1000ක් වෙනකම් වගේ අප් කරනවාද කියලා. ඊට පස්සේ ඔයාට තේරෙයි දැන් මෙහෙම يعني ස්ලෝ ගමනක් යන එක. දැන් හිතන්නකෝ දැන් කවුරු හරි කෙනෙක් මෙන්න මෙහෙම ගමනක් යනවා කියලා. ආයි මම මේක මේ ඩිලීට් කරගෙන ඔයාලට ආයි මුලින් ඉඳන් පැහැදිලි කරන්න ගියේදී දැන් හිතන්න මෙහෙම කවුරු හරි කෙනෙක් දැන් මෙතන ඉන්න කෙනෙක් ඉන්නවා ඩොලර් 100ක් අරගෙන මෙන්න මෙහෙම යන්නේ. මේක ඇත්තටම සක්සස් වෙන්නේ නැහැ. මේක තමයි ඇත්ත කතාව. මම මේ ට්‍රේඩින් ෆීල්ඩ් එකේ මම අවුරුදු ගාණක් ඉන්නවනේ. ඒතර මේක සක්සස් වෙන්නේ නැහැ. එහෙම සක්සස් වෙන්නේ නැහැ ඇති. මම කියන්නේ නැත්තේ නේ. හරිද? වාසනාවට එහෙම සක්සස් වෙන මිනිස්සු ඉන්නවා. හරිද? ගන්න ට්‍රේඩ් එක ඩොලර් 5000 ප්‍රොෆිට් වෙන්න පුළුවන්. හරිද? හැබැයි මේක පවත්වා ගන්න බෑ පුද්ගලයෙක්ට. දිගටම. මේ ට්‍රේඩ් එක ලොස් වෙලා ඊළඟ ට්‍රේඩ් එකකින් මෙහෙම වැටෙන්න පුළුවන්. ඩවුන් වෙලා තමයි කැපිටල් එක ආයි තිබ්බ තැනටම වැටෙන්න පුළුවන්. එතකොට ඒ මනුස්සයාට ට්‍රේඩින් එපා වෙනවා. එයා යන්න යනවා. ඔන්න ඕක තමයි ඇත්ත කතාව. හරිද? ඊට වඩා හොඳ නැද්ද? ඔයාලා මෙන්න මේ වගේ වැඩක් කරන එක. සාමාන්‍යයෙන් ඔයාගේ කැපිටල් එක ඩොලර් 100 නම් ඔයා ඩොලර් 100ට මෙන්න මෙහෙම ප්ලෑන් එකක් ගහගන්න. එතකොට ඔයාලා මේ අන්තිම ටික පීක් වෙයි. අන්තිම ටික කොයි වෙලාවක හරි පීක් වෙයි. හරිද? එතකොට ඔයා 100 110ක් කරනවා, ආයි 120ක් කරනවා, 150ක් කරනවා, 200ක් කරනවා, 300ක් කරනවා, 500ක් කරනවා, 1000ක් කරනවා, 10000ක් කරනවා. ඔන්න මෙන්න මේ පාරේ ඔයා ගියොත් අනිවාර්යෙන් ඔයාට මේ ට්‍රේඩින් කියන එක සක්සස් වෙනවා. ඒකට ඔයා මේක තෝරගත්තොත් ඔයාට හරියන්නේ නැහැ. මෙන්න මේක තෝරගත්තොත් ඔයා හරියනවා. ඔයා ගොඩ යනවා. ඩොලර් 100ක් තියාගෙන දවසකට ඩොලර් 50ක් ප්‍රොෆිට් කරන එක මේ ෆීල්ඩ් එකේ කරන්න බැරි නෑ. පුළුවන්. හයි ලෙවරේජ් කරලා 100x 200x 200x කියන්නේ මේ 200x කරන්න පුළුවන් ඕන කෙනෙක්ට කැපිටල් තියෙනවා නේද? ඒ කියන්නේ හිතන්නකෝ දැන් ඔයාගේ මාජින් එක තියෙනවා කියලා. ඔයාට 200x දාලා දාන්න පුළුවන්. දැන් අපිත් ඔය දාන්නේ. හරිද? ඒත් අපේ කැපිටල් එක තියෙනවා. අපේ ලික්විඩේට් ළඟ නැහැ. ඒතකොට අපි ක්‍රොස් මූඩ් එකේ දාන්නේ. එතකොට මාජින් තියෙනවා. මාජින් එක තියෙනවා. මේ වගේ දැම්මට. මාජින් එක තියෙන හින්දා කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? මාජින් එක නැතුව දැම්මොත් තමයි ඔය ප්‍රශ්නේ එන්නේ. හරිද? මාජින් එක නැතුව දානවා කියමු. දැන් ඔන්න ඩොලර් 10ක් තියාගෙන ඩොලර් 10 ගාව තියෙන්නේ. ඩොලර් 10ක් තියාගෙන එයා දානවා. දැන් ඩබල් AVම අපි ගමු. මේ කොයින් එක ගමු 295යි. 295යි. 295යි කොයින් එක ඩොලර් 10 වලට් එකේ තියෙන්නේ. 295 කොයින් එකේ 1 කොයින් ට්‍රේඩ් එකක් ගන්න. 1 කොයින්. 1 කොයින් ට්‍රේඩ් එකක් ගන්න. හරිද? 1 කොයින් ට්‍රේඩ් එකක් කරගත්තාම අපි හිතමු ලොන්ග් පොසිෂන් එකක් කියලා ගන්න. එයා ගන්නේ ලොන්ග් පොසිෂන් එක. ලොන්ග් පොසිෂන් එක තමයි ගන්න. හරිද? ලොන්ග් පොසිෂන් එක එයා ගන්නේ අරගෙන එතකොට එයාගේ ස්ටොප් ලොස් එක කීයද? 285. 285 නේ 286 වගේ තියෙනවා. මොකද මේකේ ෆී එකක් යනවනේ. මෙක්සි වගේ ට්‍රේඩ් කරන එකට ෆී එකක් නෑ. 286 87 වගේ. එතකොට මේක 286ට වික්කයක් හරි ගැහුවොත් මෙහෙම කරලා වික්කයක් ගැහුවොත් පහළට එයා ලොස් නෙමෙයි ලික්විඩේට් කියන්නේ නැති වෙලම යනවා. ආයෙ අර ට්‍රේඩ් උත් එපා වෙලා එයා යන්නම යනවා. හරිද? දැන් හිතන්න ආයි මම කියන්නම්
ඩොලර් 100ක් තියෙන කෙනෙක් 100 නෙවෙයි ඩොලර් 10ක් තියෙන කෙනෙක් දැන් කලින් උදාහරණයක් ගමු. අපි හිතමු 0.1 කොයි 0.1 එයා ට්‍රේඩ් එකක් ගන්නවා ලොං ට්‍රේඩ් එකක් ගන්නවා 0.1ක. එතකොට ලොං ට්‍රේඩ් එකක් 0.1ක ගත්තාම එයා ඒකට කොස්ට් කරන්නේ කීයද? ඩොලර් 29. ඩොලර් 30යි කොස්ට් කරන්නේ. ඩොලර් 30යි කොස්ට් කරන්නේ. එයාට බය නැතුව ඊට යටින් තියෙන සපෝට් ලෙවල් එකකින් ස්ටොප් ලොස් එක දාගන්න පුළුවන්. යට තියෙන සපෝට් ලෙවල් එකකින් දාගන්න ඊට පල්ලෙහායි. එතකොට එයාට මේ ට්‍රේඩ් එක බය නැතුව අල්ලන් ඉන්න පුළුවන්. එයා ගිය ඇවිල්ලා ට්‍රේඩ් එක ස්ටොප් ලොස් එක වැදුනත් ඩොලර් එකක් දෙකක් විතර ලොස් එකේ ඩොලර් එකක් විතර ලොස් එකේ. හරිද? එතකොට එයාට ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. එතකොට එයා ට්‍රේඩ් 10ක් ලොස් වෙන්න ඕන. එයා කැපිටල් එක ලික්විඩේට් වෙන්න. එහෙම වෙන්නේ නැහැ. දාන එක ලොස් වෙන්නේ නැහැ. එහෙනම් ට්‍රේඩ් කරන්න වෙන්නේ නැහැ. ඒතර අපේ ප්‍රොඩියුෂන් හරියන්නේ නැහැ. අපි ට්‍රේඩ් කරන දන්නවා අනිවාර්යෙන් අපි කරන ප්‍රොඩියුෂන් වලින් ඒ කියන්නේ මෙහෙමයි. ඕනම ට්‍රේඩර් කෙනෙක් ගත්තොත් 100% සාර්ථක ට්‍රේඩර්ස්ලා නැහැ. එහෙම අය නැහැ මේ ලෝකේ. එහෙම ඉන්නවනම් කියන්නේ අපි කැමති සිග්නල් ගන්න එයාගෙන්. එයාගෙන් අරන් අපි ට්‍රේඩ් කරනවා. 100% සාර්ථකයි නැහැ. දැන් මම ස්ට්‍රැටජිස් ගහලා තියෙනවා ගොඩක් මේ ට්‍රේඩින් වලට. එතකොට ඒවා 100% සාර්ථක නැහැ. 80යි. 80යි. නැත්නම් 75යි. ඔන්න ඔයගේ රේට් එක යන්නේ. අවුලක් නෑ මේක. අපි ට්‍රේඩ් 10ක් ගන්නකොට 10න් 8ක් වින් කරනවා නම් දෙකක් ලොස් වුණාට කමන්නේ. හරිද? 10න් 8ක්ම වින්නේ. හරිද? එතකොට අපි බලන්න ඕන මේ ගන්න ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරන එක නෙමෙයි අපි කරන්න ඕන. අපි මනි ටික මැනේජ් කරලා අපි ඕවර්ऑල් ප්‍රොෆිට් එකක් ගන්නයි ඕන. ඒ කියන්නේ දැන් මාසෙ අන්තිමේදී දැන් ඔයා හිතන්න මාසෙ පටන් ගන්නකොට ඩොලර් 100ක් වගේ කැපිටල් එක තියෙනවා. හරිද? මාසය ඇතුළත ඔයා ට්‍රේඩ් 20ක් ලොස් වෙලා තියෙනවා. ලොස් වෙලා තියෙනවා. ඔන්න ලොස් වෙනවා 20ක්. හරිද? ට්‍රේඩ් 40ක් ප්‍රොෆිට් වෙලා තියෙනවා. හරි 40ක් ප්‍රොෆිට් වෙලා තියෙනවා. හරි. ඔයා මාසෙ අන්තිමේ ඔයා කැපිටල් එක බලද්දි ඔයා කැපිටල් එක තියෙනවා 170ක් විතර වගේ. මේක ප්‍රශ්නයක් නැහැ නේ ඔයා ලොස් වුණාට. ඔය කැපිටල් එක ග්‍රෝ වෙලානේ උඩට. හරිද? අන්න ඒක ඔයා තේරුම් ගන්න. ඔයා හැමතිස්සෙම බලන්න ඔයාගේ කැපිටල් එක හිමින් සැරේ ග්‍රෝ කරන්න. ඒතකොට මේක ස්පීඩ් අරන් යන්නේ නෙමෙයි. හරිද? ඔයා ස්පීඩ් යනවා නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ ඔයා යන්න. අර මම කියපු දේ මතක තියාගන්න. ඒක පවත්ව ගන්න බෑ. හරිද? ඔයා ස්පීඩ් ගියොත් ඒක තියාගන්න බෑ මේ ට්‍රේඩින් වගේ සබ්ජෙක්ට් එකේ. හරිද? හැමතිස්සෙම රිස්ක් එක මැනේජ් කරන්න. රිස්ක් එක ඔයා ගන්න රිස්ක් එක මැනේජ් කරන්න හැමතිස්සෙම. එතකොට ඔයාට තේරෙයි මේක යන්න ඕන පාර කොයි වගේද කියලා. මොකද දැන් ඔයා මේකට අලුතෙන් ඇවිල්ලා තින්නේ. මම දන්නේ නැහැ කලින් ඔය හැටි ට්‍රේඩින් කෝස් එකක් කරලා ආවද එහෙමද කියලා මම දන්නේ නැහැ. හැබැයි ට්‍රේඩින් සම්බන්ධව අලුතෙන්ම නම් ආවේ ඔයාට මේ සම්බන්ධව කිසිම අවබෝධයක් නැහැ. දැන් මම ට්‍රේඩින් කරන්න ඉගෙන ගත්තේ 2018. හරිද? මම ට්‍රේඩින් කරන්න ඉගෙන ගත්තේ 2018. පටන් ගත්තේ 2021. හරිද? 18 19 20 21. හරිද? ඔන්න පටන් ගත්ත කාලේ. හරිද? අවුරුදු 3ක් මම ඉගෙන ගත්තා. අවුරුදු 3ක් ඉගෙන ගත්තා. එතකොට 2021 ඉඳන් දැන් ට්‍රේඩින් පටන් ගන්න අවුරුදු 4ක් වෙනවා. එතකොට මට අවුරුදු 7ක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ට්‍රේඩින් ගැන. හරිද? එතකොට දැන් ඔයා හිතන්න දැන් ඔයා මෙතෙන්ට ආවේ අද නම් ඔයා තාම මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. අදනේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයා මේක ඉගෙන ගන්න. ඉගෙන ගන්න සාමාන්‍යයෙන් ඔයාට අවුරුද්ද දෙකක් යන්න පුළුවන්. ඒ කාලේ ඔයා සල්ලි හොයන එකට වඩා ඔයා බලන්න මේක ස්ලෝලි ඔයාගේ account එක grow කරන්නේ කොහොමද? ඔයා එදිනෙදා වියදමට සල්ලි හොයාගන්න මේක තියාගන්න එපා ඒ කාලේ. ඔයා ඉගෙන ගන්න කාලේ. එතකොට දැන් ඔයා හිතන්න දැන් අවුරුදු දෙකක් මේක කරා කියලා. අවුරුදු දෙකක් කරනවා ඔයා. අවුරුදු දෙකක් කරද්දී ඔයාගේ account එක ඩොලර් 100න් පටන් ගත්තා නම්
හිතන්න අවුරුදු 2 යනකොට ඔයාගේ account එක ඩොලර් 1000ක් වෙනවා. එතකොට ඔයාට experience එක තියෙනවනේ අවුරුදු 2ක experience එකක් තියෙනවා. ඊට පස්සේ ඔයාට මේ 10,000ක් කරන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. මේ ගොඩක් ඒ කියන්නේ අවුරුද්දක් වගේ ඇතුළත ඔයාට මේක කරන්න පුළුවන් බොහෝ විට. මේක තමයි මේකේ හැටි. හරිද? ඔන්න ඕක තමයි ඔයා දැනගන්න මුලින්ම දැනගන්න ඕන ඔන්න ඔය දේ. හරිද? يعني ට්‍රේඩ් කරන්න එක නෙමෙයි. ඒ කියන්නේ ට්‍රේඩ් එකට ඇවිල්ලා ඔයා ට්‍රේඩ් එකක් දාලා මේකෙන් ප්‍රොෆිට් එකක් ගන්න එක නෙමෙයි. ඔයා බලන්න ඕන. ඔයා බලන්න ඕන කොහොම හරි ඔයාගේ මනි සල්ලි ටික ඒ කියන්නේ විනාශ නොවී තියාගන්න ඕනේ. කියන්නේ දැන් මෙතන හිතන්න දැන් ඔයාට ට්‍රේඩ් එකක් දාන්න පුළුවන්. දැන් මෙතන chart pattern එකක් හදගත්තා. බ්‍රේක් අවුට් එකක් වුණා. දැම්ම ට්‍රේඩ් එකක්. එහෙම කරලා ගොඩ යන්න පුළුවන්. හරිද? ඒක හරි. එහෙම කරලා කෙනෙක්ට හරියන්න පුළුවන්. දැන් හිතන්නකෝ දැන් මෙහෙම. දැන් හරි. සරල උදාහරණයක් කියන්න. අපිට මාක් කරගන්න පුළුවන් මෙතන රෙසිස්ටන්ස් zone එක. මෙන්න මෙහෙම. රෙසිස්ටන්ස් zone එක මාක් කරගන්න පුළුවන් අපිට මේක. පැහැදිලිවම මාක් කරගන්න පුළුවන් විතර. රෙසිස්ටන්ස් zone එක මාක් කරගන්න පුළුවන් උන්නන්දි. හරිද? ඔන්න මාක් කරගත්තා. දැන් මෙතනින් රිජෙක්ට් වෙනවා මේක. ඒ වගේම මෙතන මේ වික් එකකුත් හදනවා. හරි. දැන් කවුරු හරි කෙනෙක් මෙතන රිජෙක්ට් වෙනවා කියලා දැනගෙන මෙයා මෙතන දානවා ෂෝට් පොසිෂන් එක. මෙන්න ෂෝට් පොසිෂන් එක. හරිද? ඔන්න ඔහොම තියලා දානවා ෂෝට් පොසිෂන් එක. දැන් මෙතන ගන්න රිජෙක්ට් පොයින්ට් එක මෙතන. ඔන්න ඔහොම තියලා දාන ෂෝට් පොසිෂන් එක. ස්ටොප් ලොස් එක කියන්නේ ලොකුවට ගන්නෑ. ළඟ ස්ටොප් ලොස් එකක් තියාගෙන මෙයා දානවා ට්‍රේඩ් එක. හරි. ඔන්න ඔහොම දාන ට්‍රේඩ් එක. ස්ටොප් ලොස් එක ගොඩාක් ළඟ තියාගෙන. එතකොට මෙයා හිතන්නේ මෙයා ලොකු පොසිෂන් එකක් ගන්නවා කියලා. එතන ලොකු පොසිෂන් එකක් ගන්න. හරි. මේකෙන් ඉන්න පුළුවන් මෙහෙම. හරි. දැන් ඊළඟ අවස්ථාවත් එයා බලනවා මොකද වෙන්නේ කියලා. ඊට ආයෙ රිජෙක්ට් වෙනවා කියලා හිතාගෙන මෙතනින් දාන ෂෝට් පොසිෂන් එක ලික්විඩේට් වෙනවා. හරිද? ගොඩක් වෙලාවට වෙන්නේ මේකත් ලික්විඩේට් වෙන්න තික සම්බන්ධයි වෙන්නේ. හරිද? එතකොට කැපිටල් එකට මුලින්ම දැනගන්න ඕන ට්‍රේඩ් එක දාගන්න. කැපිටල් එකට වඩා ලොකු පොසිෂන්ස් අරින්න එපා. ඔය කැපිටල් එක තියෙන්නේ ඩොලර් 100 නම්. හරිද? ඔය හිතන්න මෙහෙම. දැන් ඔයගේ කැපිටල් එක තියෙනවා ඩොලර් 100. මම මේක හරි ඩොලර් 100ක් තියෙනවා කැපිටල් එක. හරිද? ඩොලර් 100යි කැපිටල් එක. ඩොලර් 100. හරිද? ඔය එක ට්‍රේඩ් එක කරලා දාන්නේ ඩොලර් 5යි. දානවා 20x. එතකොට ට්‍රේඩ් එකේ පොසිෂන් සයිස් එක ඩොලර් 100. හරිද? නැත්නම් 10x ඩොලර් 50යි. මේක ඔයාලා දැන් ලොස් එක කොට යනවා කියන්නේ. හැබැයි ඔයා හිර වෙනවද මේක? ලොකු හිරවීමක් හිර වෙන්නේ නැහැ. මොකද ඔයාට මේ කැපිටල් එකට දාලා තින්නේ ඔයාට 100ට දැන් හිතමු 110ක ඩ්‍රොප් එකක් ගියා කියලා. කොයින් එක. 110ක ඩ්‍රොප් එකක් යන්නේ. හරිද? ඩොලර්ස් නෙමෙයි 110ක ඩ්‍රොප් එකක් ගියා කියමු. 110ක ඩ්‍රොප් එකක් ගියොත් ඔයාට කැපිටල් එක වෙන්නේ 110යි. ඒ කියන්නේ ඔයාට ඩොලර් 90ක් වගේ ඉතුරු තියෙනවා. ඒතර ඔයාට ඊළඟ ට්‍රේඩ් එක ගන්න බැයිද? ප්‍රොෆිට් වෙන විදියට. ගන්න පුළුවන්. එතකොට ඔයා තේරුම් ගන්න මෙතන හැම ට්‍රේඩ් එකක්ම ප්‍රොෆිට් වෙන්නේ නැහැ. හැම ට්‍රේඩ් එකක්ම ලොස් වෙන්නේ නැහැ. හැමදාම මාකට් එක අප් වෙන්නේ නැහැ. හැමදාම මාකට් එක ඩවුන් වෙන්නේ නැහැ. හරිද? ඔක තමයි ඔයා මේ ට්‍රේඩ් කරද්දී තේරුම් ගන්න ඕන දේ. එතකොට ඔයාට අර අද ඇවිල්ලා හෙට කෝටිපතියෙක් වෙන්නත් බෑ මේකෙන්. ඒ කියන්නේ ගැම්බ්ලින් කරන්නේ නැතුව ට්‍රේඩින් කරලා කෝටිපතියෙක් වෙන්න බෑ. ගැම්බ්ලින් කරලා කෝටිපතියෙක් වෙන්න පුළුවන්. එහෙම කරපු කට්ටියක් ඉන්නවා මේකේ. එහෙම කරන්න පුළුවන්. හැබැයි ඒක
හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. ට්‍රේඩින් කරන කෙනා කරන්නේ හරි ප්ලෑන් එකක් තියාගෙන එයා එයාගේ ට්‍රේඩ් ටික දාගන්න. හරි. මේක උඩ උඩ තියන් දාගන්නෙත් නෑ. අවස්ථා ඒ හරි තැනක් තමයි ට්‍රේඩ් එක දාගන්නේ. හරිද? හැමතිස්සෙම දාන්නේ නෑ. එයාට හරිම තැනක් ආවම හරිම පොයින්ට් එකේදී ට්‍රේඩ් එක ගන්නවා. ඒ අරගෙන ඒකෙන් ප්‍රොෆිට් එක ගන්නවා. එතකොට ඔයාලා තව දෙයක් මතක තියාගන්න මේ ට්‍රේඩින් කරද්දී. හරිද? ඒ තමයි ඔයාලගේ දැන් හිතන්නකෝ කැපිටල් එක ඩොලර් 100ක් දානවා. ඔයාලගේ ප්‍රොෆිට් එක ඩොලර් 100ක් විතර එනවා. අන්න ඒ වගේ වෙලාවක් ආවොතින් ඔයාලා මුලින්ම කරන්න ඕන ඔයාලගේ කැපිටල් එක එළියට ගන්න. ඒක පළවෙනි දේ. එතකොට ඔයාලා කැපිටල් එක රියලයිස් කරගෙන ඉවරයි. එළියට අරගෙන ඉවරයි. එතකොට ඔයාලා ප්‍රොෆිට් එකෙන් තමයි එතනින් එහාට දුවන්නේ. දැන් අපි උනත් එහෙම තමයි. අපි කැපිටල් එක දාලා ට්‍රේඩ් කරා. දැන් ප්‍රොෆිට් එකෙන් දුවන්නේ. හරි. එතකොට ඔයාලට හිතට නිදහස්. මම සල්ලි හරි මේක ඉන්වෙස්ට් කරා මේක රිටර්න් එකක් ආවා. දැන් ප්‍රොෆිට් එකෙන් දුවන්නේ. අන්න ඒක පුළුවන් තරම් ඉක්මනට කියන්නේ ස්ලෝලි මේ වැඩේ කරන් ගිහලා ඒ වැඩේ ඉනිසරි කරගෙන කැපිටල් එක මුලින්ම එළියට ගන්න බලන්න. ටික කාලයක් කරන් ගිහලා ඊට පස්සේ වගේ ප්‍රොෆිට් එකෙන් දුවන්නේ නැති නිහාට. එතකොට ඔයාලට මේ ට්‍රේඩින් කියන එක සාර්ථක කරගන්න පුළුවන් වෙයි. එහෙම කරොත් දැන් මම මේ කිව්වේ ඔයාලට මේ මාකට් එක ගැන යම්කිසි අවබෝධයක් දෙන්න මේ ගැන කතා කරේ. හරි. ඊළඟට තව මාතෘකාවක් මම කතා කරනවා. ඒ තමයි මේ මාකට් එකේ ඉන්නවා මැනිපුලේටර්ස්ලා. ඒ කියන්නේ හිතන්න ඩොලර් මිලියන ගණන් තියෙන කට්ටිය ඉන්නවා. ඩොලර්ස් මිලියනර්ස්ලා ඉන්නවා. හරි. ඩොලර් මිලියනර්ස්ලා ඉන්නවා මේ මාකට් එකේ ඇතුළේ. හරි. ඔයාලා හිතන්න එපා ඔයාලා ওই කට්ටිය කියලා මේක ට්‍රේඩ් කරන්න. ඩොලර් මිලියනර්ස්ලා ඉන්නවා. එයාලා සාමාන්‍යයෙන් එයාලා ලොස් වෙන්නේ නැහැ. ගොඩක් දුරට. හරි ලොස් නැහැ. ලොස් වෙන්නේ නැහැ. ඇයි? යාලට ඩොලර් මිලියන ගානක ෆන්ඩ් එකක් තියෙන යාලා තමයි මේ මාකට් එක මැනිපුලේට් කරන්නේ. එයාලා කරන්නේ ඔයාලගේ සල්ලි ටික නැති කරන එක. ඔයාලගේ සල්ලි ටික හූරලා ගන්න එක තමයි යාලා කරන්නේ. මොකද කරන්නේ? ඔයාලා මාකට් එකේ දැන් හිතන්න මෙන්න මේ වගේ අවස්ථාවක් කියලා. මෙන්න මේ වගේ අවස්ථාවක්. මේ මෙතන තියෙන මේ වික් එක හදලා තියෙන්නේ. මේ වික් එක හදපු අවස්ථාව. හරි. ඔයා මෙතන දාලා තියෙන ෂෝට් පොසිෂන් එක. ෂෝට් පොසිෂන් එක. මේ මෙතනින් දැන් ඔය දිගටම රිජෙක්ට් වුණානේ. රිජෙක්ට් වෙන බව දැනගෙන ෂෝට් කරනවා. මම මේක ඊළඟ ලෙසන් එකේ වැඩි තවදුරටත් පැහැදිලි කරන්න. ෂෝට් කරාට පස්සේ ඔයාලගේ ස්ටොප් ලොස් තියෙන මේ වගේ ලෙවල් එකකින්. මාකට් එක අපුණා ස්ටොප් ලොස් හිට අනිත් පැත්තට ආවා. ඒතර ඔයාලගේ සල්ලි ටික නැති වෙනවා. ඔයාලගේ සල්ලි ටික යන්නේ යාලට. එහෙමයි. මේකේ එක්කෙනෙක් ලොස් වෙනකොට තව කෙනෙක් ප්‍රොෆිට් වෙනවා. ඔන්න ඔය තමයි කතාව. ඒ කියන්නේ ට්‍රේඩින් කොන්ට්‍රැක්ට් කියන්නේ ෆියුචර්ස් වල. කෙනෙක් ලොස් වෙනකොට අනිත් එක්කෙනා ප්‍රොෆිට් වෙනවා. ඒ කියන්නේ ලොස් වෙන්නේ නැතුව තව කෙනෙක් ප්‍රොෆිට් වෙන්නේ නැහැ. හරිද? එතකොට මේ මේ මාකට් මැනිපුලේට් කරන කට්ටිය සාමාන්‍යයෙන් යාළුවට හිතච්ච වෙලාවට යාළුවා මැනිපුලේට් කරනවා මාකට් එක. යාළුවට මාකට් එක ඩ්‍රොප් කරන්න හිතුනොත් යාළුවා මාකට් එක ඩ්‍රොප් කරනවා. යාළුවා මාකට් එක අප් කරන්න හිතුනොත් අප් කරනවා. ඒත් අපි ඒක දැනගෙන ඉන්න ඕන. හරි. මේ අවස්ථාවවලදී අපි එතනින් බේරෙන්න ඕන. යාළුවගේ උගුල් වලින් බේරෙන්න ඕන. ඒක තමයි අපි අපේ ප්ලෑන් එකට අපේ මනි මැනේජ් කරගෙන අපි ලොකු රිස්ක් එකක් ගන්න නැතුව අපි අපේ ගමන හිමිසර යනවා. හරිද? එයාලගේ සෙල්ලම් වලට අපි අහු වෙන්නේ නැහැ. හරිද? එයාලගේ සෙල්ලම් වලට අහු වුණොත් අපිට ප්‍රශ්නයක් තියෙන්නේ. එයාලගේ සෙල්ලම් වලට අපි අහු වෙන්නේ අපි අපේ පාඩුවේ අපේ ට්‍රේඩ් ටික කරගෙන යනවා. මෙහෙමයි. දැන් ඔයාලට මේ ආදායම් මාර්ගයක් නැතුව මෙතෙන්ට ආපු කෙනෙක් නම් මේක ආදායම් මාර්ගයක් කරගන්න එපා. ඔයාලා මේක පැසිව් ඉන්කම් එකක් කරගන්න. හරිද? මේ කියන්නේ මේකෙන්ම ජීවත් වෙන්න තියන්න එපා. මේක ඔයාලගේ අනාගතය වෙනුවෙන් පැසිව් ඉන්කම් එකක් විදිහට හදාගෙන යන්න. එතකොට ඔයාලට මේ වැඩේ සාර්ථක කරගන්න පුළුවන්. ඔයා දැන් කරන දේවල් තියෙනවා ඒවා සාර්ථක වෙයි. ඉබේම ඔයා සාර්ථක වෙයි ටික කාලයක් යනකොට. ඒත් මේකට අවශ්‍ය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ඉවසීමයි. ඔයාගේ අනිවාර්යෙන් ඔයාලට මයින්ඩ් එක පොඩ්ඩක් කන්ට්‍රෝල් කරලා තියාගන්න වෙනවා මේ වැඩේ කරද්දී. එහෙම නැතුව මේක කරන්න බෑනේ. ඔයාලට හිතුනොත් දැන් මේ
ඩොලර් 1000ක 2000ක වගේ ඩොලර් 100ක් නම් කැපිටල් එක තියෙන ට්‍රේඩ් එකක් කරගෙන ඉන්නවොත් ඔයාලට අන්න එතනින් ප්‍රශ්නයක් වෙනවා. ඔයාලට මේක එතනින් එහාට අරන් යන්න අමාරු වෙන්න පුළුවන්. එහෙම මයින්ඩ්සෙට් එකක් ආවොත්. ඔයා කරන්න ඕන මයින්ඩ් එක කන්ට්‍රෝල් කරගෙන අර තමන් කැපිටල් එක කීයද කියන තේරුම් ගන්න ඉවසීමෙන් කාලයක් තිස්සේ දීර්ඝ කාලිනව වගේ වැඩේ කරගෙන යනවා වගේ පාත් එක. එතකොට ඔයාලට මෙතන අනිවාර්යෙන්ම සක්සස් වෙන්න පුළුවන්. හරිද? ඉතින් මම මේ ට්‍රේඩින් සම්බන්ධව සරල දෙයක් ඔයාලට කිව්වේ. මේක ඉතින් කට්ටිය අනිත් අය කියන්නේ නැතුව ඇති ඔයාලට. ඕක තමයි ඇත්ත තත්ත්වය. හරි. මේක කරලා ගොඩ යන්නේ ඉවසීම තියෙන එක විතරයි. අනිත් අය මෙතනින් ගොඩ යන්නේ නැහැ. හරිද? අනිත් අය මෙතනින් ගොඩ යන්න බෑ. මෙතන ඉවසීම තියෙන එක ගොඩ යනවා. අර මොලේ පාවිච්චි කරලා ගේමක් ගැහුවොත් ගොඩ යන්න පුළුවන්. එහෙම නැත්තම් මේකෙන් ගොඩ යන්න බෑ. හරි. ඕක මුලින්ම දැනගන්න ඕන. හරි. අපි ඊළඟ ලෙසන් එකෙන් සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් ගැන කතා කරමු. මම පොඩි උපදේශයක් වගේ දෙයක් දුන්නේ ඔයාලට. මේ වැඩේ කරන් යද්දි කොහොමද කරන් යන්න ඕන කියලා. ඒතර ඔයාලා මතක තියාගන්න මාකට් එක අප් වෙන්නේ නැහැ, ඩවුන් වෙන්නේ නැහැ. ඒක දිගට. අප් වුණොත් ඩවුන් වෙනවා, ඩවුන් වුණොත් අප් වෙනවා. හරි. සල්ලි ටික මැනේජ් කරගෙන ගේම් ගහගෙන යන්න මිසරේ. තාම ඔයාලා මේක ඉගෙන ගන්නවනේ. ඉගෙන ගන්න උනාට පස්සේ ඔයාලට වැඩි තේරෙයි කොහොමද යන්නේ කියලා අපේ වැඩ. හරි.